එක්සත් අමිරාජ්‍යයේ අබුදාබියේ තියෙන යස්වෝට් වර්ල්ඩ් එකේ අපේ එක්ස්පීරියන්ස් වලට ආව පිළිගන්නවා. ඉතින් කොල්ලෝ දෙන්නේ ඔන්න පොඩි ෆන් එකක් ගන්න ආවා. ඉතින් අපි බලමු අපේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ස්මෝල් මේකක් කොහොමද ස්මෝල් සයිස් එක නෝලුයි මේක පොඩි. හරි ඉතින් කොහෙන්ද පටන් ගන්නේ? මේක මැප් එක අපි ගත්තා නම් හරි කියලා එක. ඉතින් මේ කිව්වාගේ ඇත්තටම අපි රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ට අපෝ අනිවාර්යෙන් මැප් එක අරගන්න. එහෙම නැත්නම් මැප් එකේ ෆොටෝ එකක් කරලා තියාගන්න කියලා. මොකද රයිඩ්ස් ගොඩක් තියෙනවා ඇත්තටම. ඉතින් කෝකටද යන්නේ කියලා අපිට මුලින්ම හිතා ගන්න අමාරුයි. ඉතින් බලමු ඉස්සරහට. කොහොමද එක්ස්පීරියන්ස් එක බලවෙන්නේ? අර ගෑනේ දැම්මා කිලිම. මොකද කියනවද? මේකේ මොකද වෙනස? මේක වෙනසක්. You have to hold like this. Stay straight. This leg here. This one? Yes. Like this. Like Yes. this. Okay. Yeah. So not straight. Like him. Everything Good. there. Ready? Yep. Yeah. Hold on side all the way down. Okay. Enjoy. Aneh game mana? මේක ආයිත් නෑ මේක. Hah? මේක වෙනකන්. Ah. අපි යහපැත්තට ඉන්නේ. ඒ වෙනම රයිට් එක. Ah. Then. Ame මෙතනින් යන්න ඕනේ නේද? Mu binatara na device. Ah, yan. Meron pala rin tayo. Kita boleh lagi.
වැඩි. Oh shit. අරගේ මගන් මේ ස්ලයිඩ් එක. Good, man. Good, man. The group? One person has to stay here. That's why I'm asking. So that we take Okay, so we'll go and then... මෙතන මේ ඇත්තටම අපි ගිය දවස් ඇත්තටම සතිය දවසක් ඒ නිසා වැඩි මිනිස්සු හිටියේ නැහැ. ඒක හින්දා ගොඩාක් අපිට එන්ජොයි කරන්න හම්බුන chance එක. ඒ වුණාට මෙතන තියෙන ප්‍රශ්නේ මේ රයිඩ් එකේදී ඒගොල්ලෝ උඩරිම දැම්මේ අවම දැම්මේ 4 දෙනයි එහෙම නැත්නම් 8 දෙනයි. ඒ කියන්නේ 4 එකට මේ කැලි තමයි දැම්මේ. ඉතින් කොමාරි මේකේ අපි හිටියම හිතන්නේ 6 දෙනෙක් වගේ. ඉතින් 4 දෙනෙක් විතර මුලින්ම යන්න chance එක හම්බුනේ. කොමාරි ඉතින් මේක අතන වීඩියෝ ගන්න දුන්නේ නැහැ මට මගේ කැමරාවේ මගේ හෙඩ් මවුන්ට් එක තිබුණ නැති නිසා. ඒ නිසා මේකේ හොඳම හරිය මම අනිත් පැත්තෙන් දාලා දිනා මෙතන. Bukan ni dan mata dia apa? මේ රයිඩ් එක ගොඩක් වේගෙන් ගියා. ගොඩක් වේගෙන් යන රයිඩ් එකක්. ඉතින් ගොඩක් කලවර තැන් වලදී අපි කෑ ගහන සමහරලාට හේතුව මේ වීඩියෝ එකේ පේන්නේ නැහැ. ඒක මේ හේතුව මේ අපි යන්නේ මේ රබර් ටියුබ් එක පැද්දෙනවා. ඒ කියන්නේ කලවර තැන් වල මෙයාලා කලවර තැන් වල හොඳ වංගු ටිකක් තියලා තියෙනවා. ඒක හොඳට පැද්දෙනවා. ඔයාලා ආවොත් අනිවාර්යෙන් මේක මිස් කරගන්න එපා. මේ මෙතන අතරම පොඩි ෆිල්ම් හොල් අපේ එකක්. හැබැයි ඒක 5D නෙමෙයි. මේක ඇත්තටම මේ මීටත් වැඩි D එකක් තියෙනවා. මොකද මේකේ මේ 3D ෆිල්ම් එකක් ඒ වුණාට පොඩි විස්තරයක් තියෙනවා. ඇත්තටම මේ වෝටර් පාර්ක් එක ඇතුලේ තියෙන ගොඩක් කැරක්ටර්ස් වල කතන්දරේ තමයි මෙතන තියෙන්නේ. හින්දා මේක අනිවාර්යෙන් බලන්න. මේක සාමාන්‍යයෙන් පැය භාගයකට වගේ එහෙම වෙලාවල් තියෙනවා මේගොල්ලෝ දාලා. ඉතින් එහෙම වෙලාවක අනිවාර්යෙන් ගිහලා බලන්න. අපි දෙන්නේ කරේ. මොනවා මේ පුකෝල් ටිකක් ඔය දාලා දින්නේ. හා. මදු යන්නේ. අනේ ඉස්සරහට. ඉතින් ඇත්තටම මේ රයිඩ් එකෙත් අපිට කැමරාව ගෙනියන්න දුන්නේ නැහැ. මම ඊළඟ සැරේ නම් අනිවාර්යෙන් මේක ගෙනියන්න පුළුවන් විදිහේ මවුන්ට් එකක් අරගන්නවා. හේතුව මම ඒක ලෑස්තිලා නැහැ. ඉතින් මේ මවුන්ට් එක දුන්නේ නැති කින්ද මේක තරහ යන්න දුන්නේ. අදත් තියෙනවා මෙතන දෙකක් නේ. සල්ටන් ෆෝස් එක
can keep this one. Next thing. Yes, so much. Right. Like this one. Really good. Boleh mang ini loh. Oh, banyak kok. අතර මම හිතන්නේ වෝටර් වර්ල්ඩ් එකේ තියෙන බය හිතනම රයිඩ් එක තමයි මේක. මේ මම කලින් එක සැරයක් මේක ගිහින් දුබායි වල ඉතින් මේක ඉතින් තමයි යාළුවෝ ගියේ නෝතෙන් අනිවාර්යයෙන් මේ ඉඳි මම ඊළඟට ගියා. Mana ya? Aku gimana? Nih, ke sana ke Tigre ini mimpi ke video mana lagi lah? Kembang mama. ඊට පස්සේ අපි කාම වෙන්නත් එක මේ කියා. චිල් එකට. කතාවක් දාගෙන යන්නේ. උඹ ඔන්න මේ අරගේ ආයෙසරේ බලලා මම පල්ලෙන් වීඩියෝ ගන්නම්. වතුර කියන ආයෙත් ඒ මම දැක්කේ නෑනේ බා ඒ ඩ්‍රොප් එක. ඉතලයි. හරි උඹේ එක්ස්පීරියන්ස් එක නම් බය නෑනේ සේවල යන්න. අම්මෝ නැත්තේ නෑ. උඹ බලපන් වීඩියෝස් එක ගාව කියලා. මෙතන තුනක් තියෙනවා. යාලු හයි. I don't know. Which one is the best? Like, which is the highest though? Okay, thank you. Free phone there. ඈ? දෙන්නම නේ? මේ නමුණ තියාගත්තේ නෑ මම කියන්නේ. මේ තල්කන් නෙට් එක වගේ හදලා දෙන්නේ. සමහර රයිඩ් වලට අවම ඕන ගන්න තියෙනවා. අවම 4 දෙනෙක් 5 දෙනෙක් ඕන වෙන රයිඩ් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කට්ටිය අඩු දවසක යනවා. සමහර සති දවස් ගන්න ඔයගොල්ලෝ පොඩි වෙලාවක් ඉන්න වෙනවා. කවුරු හරි කට්ටියක් එනගල්ලපෝ නැත්නම් කාවාරි කතා කරගෙන යන්න වෙනවා. අපි වීඩියෝ එක අතරමැද තව තැන් කීපයක් තියෙනවා. ඒ වගේ දැන් මෙතන විශේෂයෙන්ම මෙතන මේගොල්ලොන්ට යන්න 4 දෙනෙක් නැති හින්දා එයාලා වේටින් හිටිය වෙලාවට අපි ආව. ඒ නිසා අපි එක්ක යන්න පුළුවන් වුණා. ඉතින් මේ වගේ ඉස්සරහා තව තැනක තියෙනවා පවුලක් අපිත් එක්ක එකට ගිය තැනක්. ඒ වගේම තමයි අපිට යන්න ඕන රයිඩ් එකක් යන්න විදිහ නැති අපි තව කට්ටියක් කතා කරගෙන එතනත් එක්කගෙන යනවා. ඉතින් අපිත් එක්ක
ගොඩක් රයිඩ් වලට කලින් මේ වගේ එකක් ඔයාලට හොයාගන්න පුළුවන්. ඒකෙන් ඉන්න කට්ටියගේ බර බලලා බර මන් දන්නේ නැහැ කියන්නේ බර මේ තියෙන ටියුබ් එකට හරියනවද කියලා බලලා තමයි ඒගොල්ලෝ දාන්නේ. බර වැඩි නම් ඒගොල්ලෝ හුලං වැඩි කරනවා, බර අඩු නම් ඒගොල්ලෝ හුලං අඩු කරනවා. ඒ කියන්නේ ටියුබ් එකට හානියක් වෙන්නේ නැති වෙන්න අපිට හානියක් වෙන්නේ නැති වෙන්න ඒගොල්ලෝ ඒ විදිහට තමයි හුලං අඩු වැඩි කරන්නේ. hari namanya lupa demikian apa? Nah, ini lah udah siap kan?
ඉතින් කොහොම හරි අපි ගොඩක් රයිඩ්ස් වල ගිහිල්ලා අන්තිමටම අපි දෙන්න ඉතින් රෙස්ට් එකක් ගන්නවත් ඕන කියලා මම හිතලා මේකේ ගියා. මේක ඇත්තටම හිමින් ගලාගෙන යන වතුර පාරක් තියෙන. ඉතින් ඒකේ අපිට ඇලවෙලා නිදාගෙන ඕන විදිහකට යන්න පුළුවන්. ඉතින් මේකෙත් මේක වෝටර් පාර්කේ භාගයක් වගේ වටේටම යනවා. ඉතින් අපි මේක ඉතින් පොඩ්ඩක් දැම්මා රෙස්ට් එකටත් එක්ක නිසා. ඉතින් මේක මම වෙලාවක් කරගන්නවා යස්ෆෝල්ට් වර්ල්ඩ් ගැන පොඩි විස්තරයක් කියන්න. ඉතින් යස්ෆෝල්ට් වල ඇත්තටම මම හිතනවා අපි ගියා වගේ ඕනම කෙනෙක්ට සතිය දවස ගැන එක තමයි වඩාත් හොඳ කියලා. අබුදාබි ඉන්නවා නම් එහෙම නැත්නම් දුබායි වල ඉඳලා හරි නිදහසේ වෝටර් වර්ල්ඩ් එක එන්ජොයි කරන්න ඕන නම් අනිවාර්යෙන්ම අබුදාබිට සතිය දවසක වෙවිලා මේකට යන්න. හේතුව සමයකදී සාමාන්‍යයෙන් කට්ටිය වැඩි. මොකද රස්නේ කාලේදී හැමෝම වතුර බහින්න බලාගෙන ඉන්න මෙහි අනිවාර්යෙන් රස්නේ කාලේදී ගොඩ දෙනෙක් එනවා. ඉතින් අපි ඇත්තටම සීතල කාලේ පටන් අරගෙන ටික දවසක තුර තමයි ආවේ. ඒකත් සති දවසක ආවේ. ඒ නිසා මේක හරියට නිකන් ගොඩක් දුරට හිස් තිබුණේ. මිනිස්සු හිටියා නැත්තේ නෑ. මිනිස්සු හිටියා. ඒ වුණාට ගොඩක් රයිඩ්ස් වල අපිට තනියම යන්න හම්බුණා. ඊට පස්සේ වැඩි රෂ්යක් තිබුණේ. පෝලිං වල ඉන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒ වාසිය තියෙනවා ඇත්තටම වෝටර් වර්ල්ඩ් එකට වින්ටර් කාලේ මුල වගේ එනවා නම්. එතකොට ගොඩක් සීතලක් නැති නිසා ඇත්තටම ගොඩක් එන්ජොයි කරනවා. අනිත් එක තමයි වෝටර් වර්ල්ඩ් එකේ ගොඩක් තැන්වල තියෙන වතුර තියෙන තැන් ගොඩක් ප්‍රශ්න වතුර තියෙන එක හොට් වෝටර් තියෙන අනිවාර්යයෙන්. සීතල වතුර තියෙන තැනුත් තියෙන. ඒ වුණාට හොට් වෝටර් තමයි ගොඩක් තැන්වල තියෙන්නේ. ඒ කියන්නේ අර ස්ලයිඩ් වල ස්ලයිඩ් නම් මනං ලැරෙන්න අනිත් හැමතැනම වගේ. දැන් විශේෂයෙන් මේකෙත් වතුර ඇත්තටම රස්නේ. මේකේ අපි මුලදී එක්ස්පෙක්ට් කරේ නැහැ මේක වතුර රස්නේ වෙයි කියලා. ඒ වුණාට හිතුවට වතුර රස්නේ. ඉතින් හරි සනීපයි සීතල හුලං එක්ක රස්නේ වතුර එකක දෙවිය. ඉතින් අන්තිමට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි බීච් එකක රෙස්ට් කරන ඔක්කොම පස්සේ. ඒ වුණාට ඇත්තටම අපි වීඩියෝ කරේ නැහැ. ඒ වුණාට අපි බීච් එකටත් බැස්සා. බීච් එකේ වතුර රස්නේ කියන්නේ හරි සනීපයි. එක අපි කොහොම හරි මම හිතන්නේ අපි පැය භාගයකටත් එහා ඇත්තටම බීච් එකේ හිටියා ගොඩ වෙලාවක්. මොකද ඇත්තටම මේ වතුර හරි සනීපයි. මොකද අපි දවසම එක රයිඩ්ස් වල ගිහිල්ලා ඇඟපත තැලිලා එහෙම වෙලා තිබුණ හින්දා අනිත් එක ගොඩක් කැවිදලා කරලා තිබුණ නිසා ඉතින් බීච් එකේ අපි ලයිෆ් ජැකට් එකක් දාගෙන ගියේ. අපි දෙන්නටම හොඳට පීනන්න පුළුවන් කට්ටිය නේ. වුණාට ලයිෆ් ජැකට් එක දාගෙන බීච් එකට බැස්සාම ලයිෆ් ජැකට් එක නිසා අපිව පාවෙන නිසා අපිට අපේ කකුල් වලට බරක් දෙන්න ඕනේ නැහැ. අනිත් එක තමයි අපිට නිදහසේ වාවෙන්න පුළුවන්කම. ඒ වගේම තමයි මේ බීච් එකේ ආර්ටිෆිෂල් වේව් මේක එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒකේ මට මතක විතර විනාඩි 15ට හෝ විනාඩි 30ට ආර්ටිෆිෂල් වේව් එක පටන් ගන්න. ඉතින් ඒක සාමාන්‍ය විනාඩි 10ක් හෝ 20ක් එක දිගට තියෙනවා. ඉතින් ඒකත් එක්ස්පීරියන්ස් කරන්න අනිවාර්යයෙන්ම ගියාම අපි මුලදී හිතුවේ නැහැ මේක නිකන් බීච් එකක් වගේ හදපු ආර්ටිෆිෂල් දෙයක් නේ. ඒ වුණාට ඒක ඇත්තටම ඔක්කොම රයිඩ්ස් ගිහලා අන්තිමට මෙතනට ආවම මෙතන ඇත්තටම නිදහස එන්ජොයි කරන්න පුළුවන් කම තියෙනවා. ඉතින් අපි හිතනවා ඔයගොල්ලොත් අබුදාබියට ආවොත් අනිවාර්යයෙන්ම යස්ෆෝට් වර්ල්ඩ් එකට ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක අත්විඳී කියලා. ඉතින් බොහොම ස්තුතියි අපේ වීඩියෝ බලුවට. මේ තමයි අබුදාබියේ තියෙන අනිත් හොඳම කෑල්ල. මෙහි ටෙක්නෝලොජිය කොච්චරද කියනවනම් අපේ වෝටර් පාර්ක් ඇතුළේ ගත්ත හැම ෆොටෝ එකක්ම මෙයාලා ෆේස් රෙකග්නිෂන් එකෙන් තමයි හොයාගන්නේ. ඉතින් මෙහි අතරමැද තියෙන එකේ කැමරාස් වලින් අපි ෆොටෝ වදිනවා. ඉතින් ඔයාලට බලා ගන්න මෙතන
අපේ මූණ ස්කෑන් කරන් පස්සේ අපේ මූණ තියෙන හැම ෆොටෝ එකම පේනවා. ඉතින් ඒ විදිහට තමයි එක එකනට එක එක ටැග් මොනව තරම් මනම් දෙන්නේ. ඒගොල්ලොන්ගේ ෆොටෝ සරගෙන තියෙන කොතන හරි මූණ ස්කෑන් කරා ඒ මූණ දෙන හැම ෆොටෝ එකක්ම එනවා. ඉතින් අපේ තිබුණු ෆොටෝස් මෙතන තිබුණා. ඒ වුණාට ෆොටෝස් වල ගාන එක අපි අරගෙන ගෙන ඉතින් පුරෝඩක් ඉඳන් නිකන් ඉච්චර බියදමක් කරන්නේ කියලා. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට කියන්න ඕන වුණා. ඉතින් බොහොම ස්තුතියි ආයෙත් අපේ වීඩියෝ බලුවට.